මම මේ දැන් උයන ගමන්ම දානවා මේ මම පුරුදු වෙච්ච වීඩියෝ එක අපි නංගිලාට නැණි අවපෑ වීඩියෝ එක. ඉතින් අවපෑ යන්න නම් ඔයගොල්ලෝ අවුරුදු 18ත් 27ත් අතර වෙන්න ඕනේ. ඒ වගේම මේ කියන්නේ දරුවෝ ඉන්න බෑ. ඒක වෙන්නේ මෙහිමයි. ඒක ඇවිල්ලා මේ අපි යන්නේ එතකොට නැණි විදිහට. ඒකට ඕගලන්ට තියෙන්න ඕනේ හොස්ට් ෆැමිලි එකක්. හොස්ට් ෆැමිලි එකක් කියන්නේ පුංචි ළමයි ඉන්න ළම බලා ගන්නට අය සොයන ෆැමිලිස් තියෙන්න ඕනේ. ඉතින් මේක ලෝකේ ඕනම තැනක තියෙනවා. අවපෑ කියන එක මේ ලෝකේ හොඳට ෆන්ක්ෂන් වෙන මේ සිස්ටම් එකක්. ඉතින් ඔයගලන්ට ඒජන්ට්ස් ඕනෙත් නෑ ගෙදර ඉඳලාම හොයලා කරන්න පුළුවන්. ඉතින් ගොඩාක් හොඳයි ඉන්ටර්නැෂනල් ලැන්ග්වේජ් එක තියෙන එක ඉංග්‍රීසි. මොකද දැන් මෙහි මේ ඔස්ට්‍රියන්ස්ලාගේ වුණත් ඒගොල්ලන් මේ කැමති ඒගොල්ලන්ගේ ළමයි ඉංග්‍රීසි ඉගෙන ගන්නට ඉස්සර වගේ ජර්මන්ව විතරක් උගන්වන්නේ නැහැ. ඒ අලුත් මොඩර්න් පේරන්ට්ස්ලාට ඒක තේරිලා තියෙන්නේ. ඉතින් යුරෝප් ගැන මෙහි ඇවිල්ලා මේ යුරෝප් වලට ආවොත් ඉතින් රටවල් ගොඩාක් බලා ගන්න පුළුවන් යුරෝපියන් යුනියන් එකේ තියෙන ගොඩක් ඔක්කොම රටවල්. මොකද ඔයගලන්ට ඒ වීසා එකේ විදිහට ගන්න පුළුවන් අවපෑ එද්දි. ඒක ලෑස්ති කරන්නේ හොස්ට් ෆැමිලි එකෙන්. ඒක තමයි එක වීසා එකක් ඇත්තටම ඔයගලන්ට හැමතැනම යන්න මල්ටිපල් එන්ට්‍රි වීසා එකක් දෙන මේ තැනක් තමයි අවපෑ නැණි කියන එක. ඉතින් මම අද කතා කරන්නේ මේ ඕස්ට්‍රියාවල අවපෑ වලට තියෙන දේවල්. මොකද මට ගොඩක් ඔක්කොම රටවල් වල හොයන්න බෑ. ගොඩක් ඒවා හැබැයි විදිහටම සමානයි. ඉතින් ඕස්ට්‍රියාව වලට එන්න ඕන නම් තියෙන්න ඕනේ ඔයගලන්ට මම කිව්ව වයස් සීමාව. ඒ වගේම A1 ඒ කියන්නේ බේසික් ජර්මන් තියෙන්න ඕනේ. මේක සමහර රටවල් වල මීට වඩා වැඩියෙන් ඉල්ලනවා. ෆ්‍රාන්ස් වල වගේ නම් ඒගොල්ලෝ ගොඩක් වෙලාට කැමති ෆ්‍රෙන්ච් කතා කරන අයටම තමයි. දැන් මේ A1 කියන එක ඒගොල්ලන්ට සර්ටිෆිකේට් එකකින් දෙන්න ඕනේ. තේරුණාද? කැස්කුත් ඇවිල්ලා. ඒ සර්ටිෆිකේට් එක අරන් එන්න ඕනේ. ඒක හරිය අමාරු නැහැ කරන්න. A1 එක කියන්නේ බේසික් ජර්මන්. හොඳේ. ඉතින් තියෙන්න ඕන රික්වයර්මන්ට්ස් මොනවාද? රික්වයර්මන්ට්ස් තමයි age limit එක, basic skills, ඒ වගේම no criminal record. ඒක පොලිස් රිපෝට් එකක් අරගෙන දෙන්න ඕනේ. වැලිඩ් පාස්පෝර්ට් එකක් තියෙන්න ඕනේ. පාස්පෝර්ට් එක වැලිඩ් වෙන්න ඕනේ ඉන්න මුළු කාල සීමාවම ඇතුළේ. මේවා ඉතින් බේසික් දේවල් නේද? ඒ වගේම හෙල්ත් සර්ටිෆිකේට් එකක් ඕස්ට්‍රියාව වලින් ඉල්ලනවා. ඔයා හොඳ හෙල්ත් එකෙන්ද ඉන්න කෙනෙක්. ඒක සාමාන්‍ය කොහෙත් ඉල්ලන දෙයක් නේ වීසා එකක් ගන්නකොට. ඉතින් ඕස්ට්‍රියා කියන්නේ බොහෝම සේෆ් රටක් අවපෑ ඉන්න. මොකද ඒගොල්ලන් මේ ඒ ගන්න හොස්ට් ෆැමිලි එකට කිසිම හැන්කි පැන්කිස් කරන්න බෑ. ඒගොල්ලෝ ඇවිල්ලා මේ ඒ වීසා එක ඉල්ලනකොටම employment service එකේ ඒ කියන්නේ applicant වයි ඒ ෆැමිලි එකේ ඔක්කොම විස්තර රෙජිස්ටර් කරලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ ළමයින්ට කිසි බයක් නැතුව එන්න පුළුවන් රටක් තමයි මේක. government protection එක එක්ක. දැන් අපි මම මෙතන මේ පොඩ්ඩක් විස්තර හොයාගත්තා. වීසා එක හම්බ වෙන්නේ මාස 6කට අවුරුද්දකටත් අතර. මාස 6කට ආවත් අවුරුද්දකට දීර්ඝ කරගන්න පුළුවන්. ඇප්ලයි කරන්න තියෙන්නේ අපේ කන්සුලාට් එකෙන් ඕස්ට්‍රියන් එම්බසි එකෙන්. ඕගලන්ට කොන්ට්‍රැක්ට් එකක් දෙනවා. මේක මම මේ කයියාස්සේ අලපොතුත් මේකටම දාගෙන. හරි ෂෝක්. මේ ඉතින් working hours ඇවිල්ලා බොහොම මිනිමම්. ඒ කියන්නේ මෙහි එකට කියන්නේ ගෙරින් ෆියුගිට් කියලා. මිනි ජොබ් එකක් කරනවා වගේ තමයි. maximum 80 hours per week. ඒක නැතිනේ. ඒ වෙනුවෙන් ඔයගලන්ට හම්බ වෙනවා ඒ මිනි ජොබ් එකක් කරන වේජ් එකම ඔයගලන්ටත් හම්බ වෙනවා. ඒ කියන්නේ යුරෝ 480ක් 520ක් අතර මන්ත් එකට. ඉතින් ඒක සම්පූර්ණයෙන්ම ඔයගලන්ට තියාගන්න පුළුවන්. මොකද ඔයගලන්ගේ මේ හැමදේම free room and board හැමදේම ඉන්න තැන කන්න ඔක්කොම ඒ හොස්ට් ෆැමිලි එක ඔයගලන්ට දෙන්න ඕනේ. ඒ වගේම තියෙනවා දවස් 2කමාරක් මාසෙකට ඔයගලන්ට තියෙනවා වැකේෂන් එක, හොලිඩේ එක ගන්න පුළුවන්. ඒ දවස්වලට ඔයගලන්ට වැඩ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. තවත් දෙන එකක් තමයි මෙහි එනකොට health insurance cover එක. මෙහි ඇවිල්ලා ලෙඩ වුණොත් ඒවට සල්ලි ගෙවන්න ඕනේ නැහැ. මේ ඕස්ට්‍රියාවල විතරක් නෙවෙයි ගොඩක් යුරෝපියන් රටවල් වල මුළු health system එකම අපි කියන්නේ gratis කියලා free. මේක මතක තියාගන්න ඕනේ වැදගත්ම දේ තමයි මේ කොන්ට්‍රැක්ට් එකේ වුණාට පස්සේ ඔයගොල්ලෝ ආපහු ලංකාවට යන්න ඕනේ. හැබැයි එකක් තියෙනවා ඔයගලන්ට මෙතන ගොඩක් අවපයක් කියන්නේ ගොඩක් වෙලාවට ඕස්ට්‍රියන්ස්ලත් එක්ක කන්ටැක්ට් වෙන මේ ගැටෙන ජොබ් එකක්. ඉතින් ඔයගොල්ලෝ හොඳින් හිටියාම මේ කන්ටැක්ට්ස් වලින් ඔයගලන්ට හරියට chance එකක් තියෙනවා ආපහු ඉක්මනට මෙහෙ එන්න. එක්ක ස්ටුඩන්ට් වීසා තුලින් එහෙම නැත්නම් වර්ක් වීසා තුලින්. මොකද දෙවෙනි සැරේ එහෙම දෙයක් ආපහු ඉල්ලනකොට ඒගොල්ලෝ කන්සිඩර් කරලා බලනවා මේ ළමයා මේ රටට ඇවිල්ලා මේ රටට ගැන දන්න ඉන්ටිග්‍රේට් වෙච්ච ළමෙක්
මෙයාව ගත්තට අපේ රට ප්‍රශ්නයක් නැහැ කියන එක ඒ මතේ තමයි ගොඩක් වෙලාවට එම්බසිස් ඉන්නේ. ඉන්න කාලේ අතර ප්‍රශ්නයක් වෙලා නැහැ. ඔයාව රෙකමන්ඩ් කරන කෙනෙකුත් ඉන්නවා. ඉතින් අවපෑයනයට තියෙන ලොකුම අපේ ගෑනු ළමයින්ට අපේ නංගිලාට තියෙන ලොකුම chance එක තමයි ඒක. මේක මම හොයනකොට මේ වෙබ්සයිට් වල මට ආපු දෙයක් තමයි මේ don't pay large sums up front කියන එක. ඒ කියන්නේ ඔයගොල්ලන් ඒජන්සිස් වලට එකපාරට මේ ලොකු ගණන් දෙන්න එපා. ඒක මම නම් කියන්නේ ඔයගොල්ලෝ ගෙදරම ඉඳලා ඒ අවපෑය වෙබ්සයිට් වලට ගිහිල්ලා හොයාගන්න පුළුවන් දෙයක්. මේකට ඒජන්සි ඇත්තටම අවශ්‍ය වෙන්නේ නැහැ මේ වගේ දෙයකට. මොකද ඕස්ට්‍රියා නම් ඒකේ employment government employment service එකම මේකට මැදිහත් වෙන නිසා. ඒකේ අප්‍රූව් එක නැතුව host families වලට අවපෑය ගෙන්නන්නත් බැහැ මේකේ. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. අනිත් එක තමයි ඔයගොල්ලෝ host family එකක් හම්බ වෙලා දැන් ඔක්කොම ලැහැස්ති වෙච්ච ගමන් ඔයගොල්ලෝ අහන්න ඕන එක තමයි ඔයාගේ contract එක මේ approve වෙලාද කියලා අපේ employment service එකෙන්. ඒ වගේම host family එකයි ඔය දෙන්නම sign කරාම ඒගොල්ලෝ ඒක approve කරලා දෙනවා. ඊට පස්සේ තමයි ඔයා ඒක තරම් තමයි යන්නේ visa apply. මම ඔයගලන්ට කියන්නම් කොහොමද apply කරන්න ඕන platforms කියලා. එකක් තමයි Awpair World AU pair කියන එක දන්නවනේ PAIR awpairworld.com එකට. අනිත් එක තමයි Awpair One කියන එක. අනිත් එක තමයි Lingo LINGO. ඉතින් මේ වෙබ්සයිට්ස් වලට යන්න මේ ඒජන්සි ස්පෙෂලායිස් වෙලා තියෙනවා අවපෑය හොයලා දෙන්න. ඒව තමයි අවපෑය ක්ලික්, අවපෑය ඕස්ට්‍රියා, මයි ෆැමිලි අවපෑය කියන වෙබ්සයිට්ස්. ඒජන්ට් ඔයගොල්ලෝ ඇප්ලයි කරලා ඔයගොල්ලන්ව කන්ටැක්ට් කරොත් හොස්ට් ෆැමිලි එකකින් ඒගොල්ලෝ එක්ක හොඳ කමියුනිකේෂන් එකක් තියාගන්න ඕනේ. ඕගොල්ලන් ලංකාවේ ඉඳන් රිසර්ච් එකක් කරන්නේ මේ හොස්ට් ෆැමිලි එක කොහොමද? මේගොල්ලන්ට ඇවිල්ලා තියෙන රිවිව්ස් මොනවද? මේගොල්ලන්ට කලින් හිටපු අවපෑයලා දීලා තියෙන එකත් Airbnb එක වගේ තමයි. ඕගොල්ලෝ ගැන ඒගොල්ලෝ රිවිව්ස් දෙනවා. ඒගොල්ලෝ ගැන හිටපු අවපෑයලා නැනිස්ලා රිවිව්ස් දෙනවා. ඉතින් ඒ ඔක්කොම චෙක් කරලා බලන්න. හොඳ කමියුනිකේෂන් එකක් තියාගන්න. Zoom meeting දාලා ඒවෙන් කතා කරන්න ඒගොල්ලන්ට. ඒකට ඕගොල්ලන්ට පොඩි පිච් එකක් ගන්න පුළුවන් නේ. ඉතින් මේ දෙකම ඔක්කොම හරි ගිහිලා host family එකත් agree වෙලා ඒගොල්ලෝ මේ පැත්තෙන් documents අරගෙන ඕගොල්ලොත් ඔක්කොම හදාගත්තට පස්සේ ඕගලන්ට එනවා මේ බලන්න පුළුවන් employment service එකෙන් approve වෙච්ච ඒ bestätigung කියලා කියන්නේ ඒ approval එක. ඒකත් අරගෙන තමයි ඕගොල්ලෝ යන්න ඕනේ ඊට පස්සේ visa ගන්න. මම හිතනවා මේකෙන් ඕගලන්ට යම්කිසි අදහසක් ලැබුණා කියලා සම්පූර්ණයෙන්ම නුනත්. ඉතින් මම ආයෙ පාරක් මගේ live එක දානවා මේ Wednesday කියන්නේ 11th නේ 3ට ඒකට ඇවිල්ලා තියෙන තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් ඕගලන්ට. Okay bye.